නමෝ බුද්ධාය නිවනෝදය කර්මස්ථාන සහ භාවනා නාලිකාව තුළින් අද අපි සාකච්ඡා කරමු පංචායතන සහ මන ආයතනය ගැන. පුරාණ කර්මයේ අනුග්‍රහය ලැබලා ආහාර ප්‍රත්‍යයෙන් ගොඩනගපු මේ රූපකාය තුළ පිහිටලා තියෙනවා ප්‍රසාද රූප පහක්. චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, ජීව ප්‍රසාද, කාය ප්‍රසාද කියලා. ප්‍රසාද කියන්නේ ඇහැ රූප, කන ශබ්ද, දිව රස, නාසය ගන්ධය, කය පහස කියන ඒවා නැවත නැවත ගොඩනගලා දෙන්න පුළුවන් හැකියාව. මෙතනදී ඇහැයි රූපයි පුරේ ජාතයි, කනයි ශබ්දයයි පුරේ ජාතයි, දිවයි රසයයි පුරේ ජාතයි, නාසයයි ගන්ධයයි පුරේ ජාතයි, කයයි පහසයි පුරේ ජාතයි. ඒ නිසා උපදින්නා වූ ඒ චක්කු විඥාණයෙන් පච්චා ජාතයි කියනවා. පච්චා ජාතයි කියන්නේ පසුව පහළ වෙනවා කියන එක. පුරේ ජාතයි කියන්නේ పూర్වේ පහළ වෙනවා කියන එක. එතකොට ඔබ හොඳට මෙනෙහි කරන්න ඕන ඇහැට රූපයක් ගැටුණට පස්සේ සිතක් උපදිනවා. අන්නේ සිත තමයි චක්කු විඥාන සිත කියන්නේ. ඇහැ රූප ගැටුණා කියලා දැනගන්නා වූ සිතට එයා දැනගන්නවා විතරයි. ඒක උපේක්ෂා සහගතයි. විපාක විඥානයක්. මට මෙතනදී සඳහන් කරන්න අවශ්‍ය උනේ ඇහත් රූපයත් චක්කු විඥානයත් කියන තුන පච්චුප්පන්න මොහතකම විතරමයි පවතින්නේ. මොහතකට පෙරවත් පසුවත් පවතින්නේ නැහැ. මේ ඇහැට, කනට, දිවට, නාසයට, කයට අරන් දෙන්න පුළුවන් මෙන්න මේ පච්චුප්පන්න මොහොතේ තියෙන ධර්මතා ටික විතරයි. මේ ගැන ඔබ හොඳින් අවධානය කරන්න. අතීතයේ දෙයක්වත් අනාගතයේ දෙයක්වත් මේට මොහොතකට පෙර දෙයක්වත් අරන් දෙන්න බෑ. ඒ මොහොතේ ගොඩනගලා දීපු ටික ඒ මොහොතේම නිරුද්ධ වෙලා යනවා. පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතිව විරුද්ධ වෙන ධර්මතාවයන් ටිකක් තමයි මේ ඇහැ හරහා, කන හරහා, දිව හරහා, නාසය හරහා, කය හරහා සිද්ධ වෙන්නේ. හැබැයි මේ ආයතන පහෙන් ගන්න සියල්ල මනට විඳින්න පුළුවන්. මනට දැනගන්න පුළුවන්. මනේ ස්වභාවයත් පච්චුප්පන්න මොහොතක්ම තමයි. හැබැයි මනේ විශේෂ හැකියාවක් තියෙනවා. අතීත සිද්ධීන් ආවර්ජනය කරන්න පුළුවන්. මෙන්න මෙතනදී රැවටෙනවා. අපි මෙන්න මෙහෙම උදාහරණයක් ගමු. ඔබ පාරක් දිගේ ඇවිදගෙන එනවා. ඒ අවස්ථාවේදී ඔබට විශේෂ වූ යමක් අපි කියමුකෝ ප්‍රියමනාපෝ අරමුණක් මුණ ගැහෙනවා. ප්‍රියමනාපෝ අරමුණක් කියන්නේ අපි මලක් කියලා ගමුකෝ. ඔබ තමන් ඉන්න තැනට ඇවිල්ලා, කුටියට ඇවිල්ලා, නැත්නම් නිවසට ඇවිල්ලා ඔබට ඒක සිහි කරන්න පුළුවන්. දැන් ඔබ හිතනවා මම තව ටිකකින් ගිහිල්ලා මේ මල කඩාගෙන එන්න ඕන කියලා හිතනවා. දැන් ඔබ හිතන්නේ එතන තියෙන මල ගැන නෙවෙයි. ඒ මොහොතේ ඇහැට ගැටුණු රූපය සිතෙන් දැනගත්තා. අන්නේ දැනගත්ත රූපය ධම්මාරම්මණයක් විදිහට, මනට ධම්මයක් විදිහට ඝට්ටණය කළා තමයි ඔබ සිහිපත් කරන්නේ. එහෙනම් අතීතයේ එකක් නෙමේ සිහිපත් කරේ, පච්චුප්පන්න මොහොතක්ම තමයි. මේ මොහොතේ සිත ධම්මාරම්මණයක් විදිහට ඒ මල ගැන සිහිපත් වුණා. පච්චුප්පන්න මොහොතක්ම තමයි. අපි දැන් හිතමු ඔබ ඒ මල කඩා ගන්න යනවා කියලා. අනේ මල ගැන දැන් ඔබ මොහොතක් පාසා සිහිපත් කරගෙන යනවා. ඔබ හිතනවා ඔබ ඒ මල ගැන සිහිපත් කරන්න කියලා. නැහැ. අන්න මනට ධම්ම ඝට්ටණය කර කර පච්චුප්පන්න මොහොතවල් රාශියක් තමයි බිඳි බිඳි ගිහිල්ලා තියෙන්නේ. ඒ මල තියෙන ගහ ළඟට හෝ යනකම්. අපි එතනට යන විට කවුරු හරි එක කඩාගෙන ගිහිල්ලා තියෙන්න පුළුවන්. අපි එතනින් එනකොටම කවුරු හරි එක කඩාගෙන ගිහිල්ලා තියෙන්න පුළුවන්. එහෙනම් නැවත එතනට ගියාම තමයි මේ මල එතන නෑ කියලා දැනගන්නේ. ඇහැට රූප ඝට්ටණය කළා. නමුත් ඔබ ඒ මල ගැන මන ධම්ම ඝට්ටණය කර කර තමයි එතනට ගියේ. මම හිතනවා ඔබට මෙන්න මේ උදාහරණයෙන් ඒක පැහැදිලි වෙන්න ඇති කියලා. එහෙනම් මේ ආයතනවල ස්වභාවය තමයි
පච්චුප්පන්න මොහොතක් තමයි හැමතිස්සෙම නිර්මාණය වෙන්නේ. මෙන්න මෙතනදී අතීතේ මම සිටියද අනාගතේ මම සිටිනවාද කියන දෘෂ්ටි දෙක කැඩෙනවා. මේක හරියට අවබෝධ කරගත්තොත් අතීතයේ මෙහෙමයි උනේ අනාගතයේත් මෙහෙමයි වෙන්නේ මේ ෂණය තුලත් මෙහෙමයි වෙන්නේ කියන අවබෝධය Tamanට ලැබෙන්න ඕන. මෙන්න මේ ආකාරයෙන් මේ ස්කන්ධ ටික රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික ඒ පච්චුප්පන්න මොහතකමයි ඉපදී බිඳි බිඳි යන්නේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන ධර්මතාවය ටික විදර්ශනා පූර්වාංගම තමන් නිතර නිතර මෙනෙහි කරනකොට දකිනකොට මෙන්න මේ දෘෂ්ටීන්ගෙන් මිදෙනවා. අතීතේ මම හිටියද අනාගතේ මම ඉන්නවද? සත්‍යයා පුජ්‍යලයා කියලා පනවන්න පුළුවන්. මෙන්න මේ පංචස්කන්ධය ක්‍රියාත්මක වෙන පච්චුප්පන්න මොහොත පමණයි කියන එක දකින්න පටන් ගන්නවා. මේක තමන්ට ප්‍රඥාවක් විදිහට වැඩෙන්න පටන් ගන්නවා මේක ගැන නිතර නිතර මානසිකාර කරනකොට. මේ ධර්මතාවය පරිපූර්ණව අවබෝධ කරොත් සියලු කෙලෙසුන්ගෙන් මිදිලා නිදහස් වෙන්න පුළුවන්. අපි අහලා තියෙන කතාවක් තියෙනවා. සරියුත් මහ රහතන් වහන්සේ වඩිනකොට පුජ්‍යලයක් ඇවිල්ලා පිටිපස්සෙන් ගහනවා. උන්වහන්සේ හැරිලා බලන්නේ නැහැ. ඒ ගහන්නේ උන්වහන්සේ අරහත්ත්වය පූර්ණ කරාද කියන එක බලන්න. මේ උදාහරණය අපි ගමු. එහෙනම් මේ පච්චුප්පන්න මොහොත ගෙවිලා ගියා කියන එක අවබෝධ ඥාණයෙන් පරිපූර්ණ කරපු උත්තමයෙක් නැවත හැරිලා බලන්න හේතු නැහැ. මෙන්න මේ ටික කෙනෙකුට දර්ශන මාත්‍රයකින් දකින්න පුළුවන්. නමුත් පරිපූර්ණ අවබෝධය කියන්නේ මෙන්න මේ දැකපු දේ නැවත නැවත භාවිතා බහුලී කතා කළා නැවත මානසිකාර කරන එක. මානසිකාරයේ ඉවර වෙන්නේ ආරහත් බෝධිය පරිපූර්ණ කරාම පමණයි. සියල්ල කළා මට අන් කළ යුතු දෙයක් නැහැ කියලා ඒ අවබෝධය කවදා හරි පරිපූර්ණ වෙනවා. එහෙනම් කෙනෙකුට අරිහත්ත්වය පූර්ණ කරා කියලා මෙන්න මේ විදියට මානසිකාර කරනකොට රැවටෙන්නේ නැහැ. ගොඩාක් අය රැවටෙන්නේ යම් සමාධි හදලා මේ ප්‍රඥාව නැතුව මේ කෙලෙස් කියන එක අඳුරන්නේ නැතුව අන්නේ අය අරිහත්ත්වය පූර්ණ කරා කියලා රැවටෙන්න පුළුවන්. අතීතයේ බුද්ධ කාලෙත් එහෙම වුණා. මේ කාලය තුලත් එහෙම වෙන්න පුළුවන්. එහෙනම් මේ ඇස හරහා කන හරහා දිව හරහා නාසය හරහා කය හරහා මන හරහා ගොඩනගෙන සෑම උපාදානස්කන්ධයක්ම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන සියලු උපාදානස්කන්ධයන්ගේ ස්වභාවය මෙපමණයි. එහෙනම් මේ මොහොතක් හරහා උපදින සියලු ස්කන්ධයන්ගේ ස්වභාවය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයන්ගේ ස්වභාවය මේ ආයතනයන්ගේ හට ගැනීම පච්චුප්පන්නයි. කය ධම්මයි වේ ධම්මයි විරාග ධම්මයි නිරෝධ ධම්මයි කියලා නිතර සිහි කරන්න පුළුවන්. එහෙනම් භාවනාවක් විදිහට මෙන්න මේ ධර්මතා ටික මේ ආකාරයෙන් සිහිපත් කරමින් පච්චුප්පන්න අවස්ථාවන් පමණයි තියෙන්නේ. මේවා ඇසුරු කරන්න ගියොත් කය බවට වැය බවට පත් වෙලා යනවා. මේ ධර්මතා ටිකත් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ධර්මතාවයන්. එහෙනම් මේ රාග නොකල යුතු විරාග ධම්මයි උදා නොකල යුතු ධර්මතාවයන් නිරෝධ ධම්මයි කියලා අපිට මේ ධර්මතා ටික භාවනාවක් විදිහට නිතර මෙනෙහි කළා මේ සතිය පවත්වන්න පුළුවන්. ඉතාමත් කෙටියෙන් හෝ ඔබට මේ ධර්මතා ටික පැහැදිලි කරලා දෙන්නයි අපගේ උත්සාහය. එහෙනම් අපි හිතනවා ඔබ මේ කාරණා ටික නිතර මෙනෙහි කළා තමන්ගේ ජීවිතය කරගෙන සියලු දුකෙන් නිදහස් වෙන මාර්ගය ගොඩනගා ගනී කියලා. තෙරුවන් සරණයි.